ආදරය පිරුණු සුබ දවසක් මගේ යාළුවන් හැමෝටම. ඔන්න අදත් මම මගේ ජීවිතයේ හරි ලස්සන දවසක් ඔයාලත් එක්ක බෙදා ගන්නයි සූදානම් වෙන්නේ. මේ තියෙන්නේ අපේ ගෙදරට අලුත් යාළුවන් දෙන්නෙක් ගේන්න ගියපු දවසක්. බලාගෙන ඉන්නකෝ කවුද අපේ ගෙදරට එන අලුත් අමුතු දෙන්න කියලා. ඔන්න මේ ඉන්නේ අපේ ගෙදරට එන අලුත් අමුතු දෙන්න තමයි. මේ නිල් පාට එක්කෙනයි කොළ පාට එක්කෙනයි තමයි අපේ ගෙදරට ගේන්න හදන්නේ. ඒ අයියා කුරුල්ලෝ දෙන්න අල්ලගෙන කූඩුවට දාගත්ත කොහොම හරි. ඔය උඩ තියෙන කූඩුවත් අද අපේ ගෙදරට ගේනවා. මේ පේන නිල් පාට එක්කෙනා නම් ටිකක් අල්ලගන්න අමාරු වුණා. එයාව කූඩුවෙන් අනිත් කූඩුවට දාන්න ඒ අයියට ටිකක් වෙලාව ගියා. ඇත්තටම ඉතින් මෙහෙම කූඩුවල හිර කරලා කුරුළු පැටව වෙන්න එක හරි පව් කියලා හිතනවා. ඒ වුණාට මෙයාලට ඉන්න පුළුවන් කූඩුවල විතරයිලු. ඒක ඇත්තද කියලා නම් මං හරියට දන්නේ නැහැ. ඔන්න ඉතින් ඊළඟට මේ අයියා ගාව විකුණන්න හිටපු හරි ලස්සන කට්ටිය තමයි මෙයාලා. අපි ඉතින් ඔන්න එයාලා දිහාත් මේ විදියට බල්බලා ඉඳලා හැබැයි අපි ගත්තේ නෑ මෙයාලා නම්. මේ ටික බලලා අපි ආවා. ඇත්තටම ගොඩක් ලස්සනයි කියලා හිතනවා බලාගෙන ඉන්නකොට. ඒ වුණාට අපි මෙයාලා නම් ගත්තේ නැහැ එදා. කුරුළු පැටව දෙන්නයි කූඩුවයි තමයි එදා අපේ ගෙදරට ගෙනාවේ. මේ පාට මාළුවන් දිහා බලාගෙන ඉන්නකොට මනසට දැනෙන වෙනම සහනයක්. ඔන්න මං ඔයාලට බලන්නත් එක්ක එතන හිටපු පාට මාළුවන්ගේ වීඩියෝ ටිකක් ඉතින් ඔය විදියට අරගත්තා. ඔන්න බලන්නකෝ එතන ඉන්න හරි ලස්සන මාළු පැටව දිහා. මේ වීඩියෝ එකෙන් පස්සේ මේ තියෙන්නේ තවත් දවසක වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ දෙකම මම එකට එකතු කරලායි ඔයාලට මේ වීඩියෝ එක හදාගන්නේ. ඔන්න ඉතින් අපි බබාලා දෙන්නත් එක්කගෙන මේ වගේ බබාලට සෙල්ලම් කරන්න පුළුවන් තැනකට එක් කරගෙන ගියා. තානම් මෙතනට එක් කරගෙන ගියාට පස්සේ මුලින්ම ටිකක් බය වෙලා වගේ තමා හිටියේ. පස්සේ නම් ඉතින් එයාට එතන ෂේප් බලන්නකෝ එයා ඉස්සෙල්ලම ඔන්න ඔතනට තමා ගියේ. ඒකත් ගගා ඉඳලා තමා අනිත් ඒවා සෙල්ලම් කරන්න ගියේ. වැඩිපුරම ආසොනේ මෙතන මෙන්න මේක සෙල්ලම් කරන්න තමා ඉතින්. ඔයාලත් ඉතින් ඇඹිලිපිටිය පැත්තට ඒ වගේම සූර්යා පැත්තට කිට්ටු කෙනෙක් නම් ඔයාලටත් මෙතනට ගිහලා සෙල්ලම් කරන්න පුළුවන්. මේක තියෙන්නේ ඇඹිලිපිටියේ. මේ වගේ පොඩි ළමයිට සෙල්ලම් කරන්න පුළුවන් ලස්සන දේවල් මෙතන තියෙනවා. ඇත්තටම ගොඩක් අය ආස අපේ දුව නම් මෙන්න මෙතනට තමයි ආසොනේ. ඉතින් මෙතන උඩට යනවා බෝල ටිකට වැටෙනවා. එයා ඉතින් තනියම නෙවෙයි මල්ලිත් එක්කරගෙනම තමයි ගියේ. අක්කයි මල්ලි දෙන්නත් එක්කම ඔය විදියට උතර ගොඩාක් වෙලා සෙල්ලම් කරා. අනිත් හැමතැනටම වැඩිය දුව නම් ආසොනේ මෙතන සෙල්ලම් කරන්න තමයි ඉතින්. අඟ එන පාසල් නිවාඩු කාලය නිසා ඔයාලගේ බබාලවත් මෙතනට එක් කරගෙන ගිහින් බලන්න. මෙතන වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්.
වගේ දේවල් ඉස්සර ගමට කිට්ටුවෙන් තිබුණේ නැති වුණාට දැන් ඉතින් ගමට කිට්ටුවෙන් මේ දේවල් දාලා තියෙන නිසා ගමේ ඉන්න ළමයින්ටත් ටවුන් වල ඉන්න ළමයින්ට වගේම මේ දේවල් භුක්ති විඳින්න පුළුවන්. අපි පුංචි කාලේ නම් මේ වගේ දේවල් මේ පළාතවල් වල තිබුණේ නැහැ. ඒ වුණාට ඉතින් දැන් අපේ බබාලට සෙල්ලම් කරන්න, බබාලට යන්න මේ වගේ ලස්සන දේවල් මේ වගේ පළාත්වලත් හැදෙන එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. යන්නකෝ ඉතින් මල්ලි හිමින් ඇවිල්ලා මෙතනින් ලිස්සන්න තමා හදන්නේ. එයා ඉස්සෙල්ල බය වුණා. හැබැයි අක්කත් එක්ක කරනකොට බය වුණේ නැහැ. ඉතින් මෙතන වැටෙනවට එතන වැඩ කරන ගෑනු ළමයි ඉන්නවා මෙයාලව අල්ලගෙන යන්න. අපිට මෙතනට යන්න දෙන්නේ නැහැ. එයාලා තමා මෙයාලව මෙතනින් ගන්නේ, සෙල්ලම් කරවන්නේ, මේ හැමදේම කරන්නේ මෙතන වැඩ කරන අය. අපිට මේවායි ඇතුළට යන්න දෙන්නේ නැහැ. මේවා කොටු කරලා වගේ තමයි තියෙන්නේ. එහාට වෙන්න පුටු තියලා තියෙනවා. අපිට බලාගෙන වාඩි වෙලා ඉන්න තමයි ඉතින් තියෙන්නේ. බබාලා සෙල්ලම් කරනකන් අපිටත් ඉතින් නිදහසේ ටිකක් වාඩි වෙලා මෙයාලා කරන දේවල් බලාගෙන ඉන්න පුළුවන්. මොකද මෙතන සෙල්ලම් කරනකන් එයාලව බලා ගන්නත් කට්ටිය ඉන්න නිසා. බබාලව වැටෙන්න දෙන්නේ නැතුව හරි පරිස්සමට එතන වැඩ කරන ළමයි බලාගත්තා. මෙයාලා ඉතින් පිස්සුවෙන් වගේ මෙතන සෙල්ලම් කරනවා. පොඩි ළමයි ඉතින් මේ වගේ දේවල් වලට ආසයිනේ. චූටි ළමයිට සෙල්ලම් කරන්න මෙන්න මේ වගේ තැනකුත් තියෙනවා. අපේ පුතා නම් එච්චර ඒකට වැඩිය කැමති උනේ නැහැ. එයා කැමති උනේ අර වාහනේටයි බෝල ටිකේ සෙල්ලම් කරන්නයි තමයි ඉතින්. නත් ටික වෙලාවක් මේ විදියට එයා සෙල්ලම් කරා. දෙන්නත් එක්ක එදා දවස හරි ලස්සනට ගත කරා. දෙන්නවටම ගොඩක් සතුටුයි කිව්වා මෙතනට ආපු නිසා. ආපහු යන් කියලා තමා ඔන්න අපි ආවෙතනින්. අපි මෙතනට සෙල්ලම් කරන්න යන්න පුළුවන් පැයට එහෙමත් නැත්නම් දෙකට ඒ වගේ ටයිම් එකට තමා. ඔන්න එදා අපි ගියේ පැයට තමා බබාලත් එක්ක සෙල්ලම් කරන්න. හැබැයි ඉතින් අපිට බිල් එක ප්ලේ කරන්න විනාඩි 2-3ක් පරක්කු වෙන නිසා තවත් පැයකට එයාලා අපිට බිල් එක කියලා කිව්වා. ඒ නිසා තවත් ඉතින් පැයක් අපිට බබාලත් එක්ක මේ විදිහට සෙල්ලම් කරන්න වුණා. එන්දා කාලය ගැනත් මෙතනට ගියාම සැලකිලිමත් වෙන්න ඕනි. ඔන්න කෙනෙක් මෙතනට යන්න ඉන්නවනම් මේ වගේ තැනකට යන්න ඉන්නවනම් පොඩ්ඩක් ඒ ගැනත් එතෙන්දි හොයලා බලන්න. නැත්තම් අපරාධ වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් මෙතන මෙයාලා පැය දෙකක්ම සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුණු හින්දා ඊට පස්සේ ගොඩක් වෙලා සෙල්ලම් කර එයාලා ඉතින් සතුටෙන් හිටියා. දැක්ක නේද අක්කගේ මල්ලිගේ වැඩේම මේ බෝල ටිකත් එක්ක සෙල්ලම් කරන එක තමයි. අනිත් හැමදේටම වැඩිය එයාලා මෙතනට ටිකක් ආස වුණා. මම කිව්වේ මෙතන වැඩ කරන ළමයි හරිම ආදරෙන් මේ පොඩි ළමයි බලා ගන්නවා කියලා. ඔය ඉන්නේ තවත් චූටි බබෙක් ඒ විදිහට ඒ ගෑනු ළමයා බලා ගන්නවා. ඉතින් මෙතන වැඩ කරන නංගිලා නම් හරිම හොඳයි. අක්කයි මල්ලි දෙන්නත් එක්කම මෙතන තිබ්බ හැම දෙයක්ම සෙල්ලම් කරා. ගොඩාක් විනෝද වුණා. අපි අපේ දරුවන්ව ගොඩනගනකොට එයාලට අධ්‍යාපනය වගේම මනසට සැහැල්ලු බවක් ගෙනෙන්න, මනස රිලැක්ස් වෙන්න මේ වගේ තැනකට එහෙමත් නැත්නම් චිල්ඩ්‍රන් පාක් එකකට එහෙම නැත්නම් එයාලට මනස සැහැල්ලු කරගන්න පුළුවන් තැනකට අපි සතියකට එකපාරක් දෙකක් හරි එක්කගෙන යනවනම් ඒක දරුවන්ගේ අධ්‍යාපනයට වගේම එයාලගේ ගොඩනැගීමට යහපතක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි දරුවන් ගොඩනැගීමේදී අපේ දරුවන්ව කොහොමද හදාගන්නේ කියන දේ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනි. දරුවන්ව නිතරම ගෙදරම තියාගෙන හිටියම වෙන්නේ එයාලා ටිකක් කලහකාරී වෙනවා, කේන්ති යනවා, මේ වගේ දේවල් ඇති වෙනවා. ඒ නිසා අපි දරුවන් ගොඩනගනකොට අපේ දරුවන් ගැන හැම අතින්ම සැලකිලිමත් වෙන්න ඕනි. මම කිව්ව කාරණය ගැන ඔයාලා මොකද හිතන්නේ? එහෙනම් ඉතින් දැන් යන්න තමයි මං හදන්නේ. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලා සතුටෙන් ආදරෙන් පරිස්සමෙන් ඉන්න. අදට ගිහින් එන්නම්.